අපි අද ඉන්නේ රොසෙන්කා වෙස්ට් ඉන් හොටෙල් එකේ. ඉතින් මේක තියෙන්නේ බොරලන්ද යන පාරේ හපුතලේ ඉඳන් බොරලන්ද යන පාරේ හපුතලේ ඉඳන් කිලෝමීටර් 2.5ක් විතර ඇතුළට උඩට වෙන්න. ඉතින් වංගුවක් තියෙනවා. ඒ වංගුවත් එක්කම තමයි බෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් මෙතන ෆැමිලි රූම් එකම කපල් රූම් ගන්නත් පුළුවන්. ඉතින් අපි ඉන්දියා රූම් එකට බැල්කනි ඒරියා එකක් තියෙනවා. මේ ඉස්සරහ තමයි ලස්සන view එකක් තියෙනවා. හරිම ලස්සනයි. මුළු දිය තලාව පේනවා. ඊට පස්සේ හපුතලේ ටවුන් එක පේනවා. අපි කලින් ඇවිල්ලා එහා පැත්තේ ඉඳන් අර එහා පැත්තේ ඉඳන් තමයි අපි මේ පැත්තට බලාගෙන ඉන්නේ. අපි දැන් මේ පාර ඇවිල්ලා මෙහි ඉඳන් එහා මේ හපුතලේ ටවුන් එක දිහා බලන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අද අපි කලින් ආපු පාරවල් දෙකටම වඩා වෙනස් ක්ලයිමේට් එකක් තමයි තියෙන්නේ. අපි කලින් ආපු හැම පාරම වගේ මේ වැස්සා. හැබැයි මේ පාර වහින්නේ හොඳටම පායලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඉන්න පළාත්වල වගේ හොඳට පායලා තියෙනවා. නමුත් හරි මේ අර කූල් ක්ලයිමේට් එක තියෙනවා. ඊට පායන එක තමයි වෙනසකට තියෙන්නේ. ඉතින් අපි කලින් ආවහම අපි ඇඳන් ඉන්න ඇඳුම් ඉදම්ම මීදුමෙන් මේ තෙමෙනවනේ. මේ පාර එහෙම නැහැ. අවුව වැඩිලා තියෙනවා. ඊට පස්සේ මේකේ අපිට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පුළුවන්, ඩිනර් එක ගන්න පුළුවන්. ලන්ච් එකත් මං හිතන්නේ අපිට ගන්නවා නම් ගන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ගොඩාක් ලන්ච් එක යන්නේ නැහැ. මොකද එන අය උදේට යනවනේ. හවස ඇවිල්ලා උදේට යන නිසා ලන්ච් එක එච්චර ලොකුවටම මේකේ නැහැ. හැබැයි බ්‍රෙක්ෆාස්ට් එක අපි අද ගත්ත හොටෙල් එකෙන්. මොකද හපුතලේ කියන්නේ තාම ගොඩාක් නාගරිකරණය වෙච්ච නැති තැනක්. එතකොට කෑම කඩේම ගොඩක්ම අඩුයි. මේ සාමාන්‍යයෙන් අපිට මේ රයිස් ඇන් කරි වගේ ගන්න තියෙන තැන් ගොඩක් අඩුයි. ඒ නිසා අපි හිතුවා උදේ හොටෙල් එකෙන් ගන්නවා කියලා කෑම. ඉතින් කෑමත් හොඳයි. රුපියල් 1000ට අඩුවෙන් ඉන්දියාප්ප per person 1000ට අඩුවෙන් අපිට හොඳ කෑම වේලක් ගන්න පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකට. ඩිනර් එකටත් එහෙමයි. අපිට බිරියානි, නාසි ගුරානි වගේ දේවල් වුණත් ඕඩර් කරන්න පුළුවන්. හැබැයි ඒවා කලින්ම කියන්න ඕනේ රැට මේ ගන්නවා නම්. ඉතින් මෙතන බජට් එකට හොටෙල් හොයන කෙනෙක්ට හරිම හොඳයි. මොකද අපිට රූම් එක උනේ රුපියල් 5000යි. අපි හිතුවේ නෑ හොයාගන්න පුළුවන් කියලා. මොකද අද ඊයේ සෑහෙන ක්‍රවුඩ් එකක් ඉඳියා පොයේ දවස නිසා. ඉතින් අද ඉරිදානේ. ඉතින් අපි හිතුවා අදත් හොයාගන්න බැරි වෙයි කියලා, ගොඩක් සෙනග ඉඳී කියලා. නමුත් අපිට මෙතන හම්බුණා. හැබැයි අපි ඒ බලනකොට එක රූම් එකයි තිබ්බේ. හැබැයි කොහොම හරි බජට් එකට රූම් හොයන කෙනෙක්ට රෑ දවස විතරක් ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මෙතන ගොඩක් හොඳ තැනක්. Good morning village behave. ඉතින් අද අපි ඉන්නේ හපුතලේ දෙවනි දවස. ඊ අපිට තැනක් හොයාගන්න ටිකක් හවස් 7 විතර වගේ වුණා. අපි තැනක් හොයාගන්නකොට ඊට පස්සේ අපි ආවා මෙතන. හැබැයි මෙතන මේ අපිට රූම් එකක් උනේ රුපියල් 5000යි. රූම් වල ස්පේස් එක ටිකක් පොඩ්ඩක් අඩුයි. නමුත් මෙතන ලොකු view එකක් පේනවා. ඒත් එක්ක ගොඩාක් ලස්සනට මල් හිටවලා තියෙනවා. ඉතින් මේ දවස්වල මෙහෙට වැස්ස නැති නිසා ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි 7ට දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. මේ ගස් දෙක අතරින් පොඩ්ඩක් වැහිලා තියෙන මීදුමට පිදුරු තලාගල. මේ ගස් දෙක අතරින් මේ නරිය කන්ද මේක. අරක නාරංගල කන්ද. අර උලක් වගේ මේ නමුණුකුල කන්ද අරක. මේ උඩට ගියා නම් දැන් රායට මත්තල එයාපෝට් එක හම්බන්තොට වරාය මුළු හම්බන්තොටම පේනවා මේ උඩට. උඩට නේද? ඔව්. දැන් පියවි හැර පේනවා රායට වැහලා උදේට හුද්දට අවු වෙටනවා නේද? පියවි හැරට හම්බන්තොට වරාය ඔක්කොම පේනවා. මෙතන උඩටම පේනවා පියවි හැරට. දැනට කී දෙනෙක් වගේ ඉන්න පුළුවන්ද? අපේ ඉන්න පුළුවන්. අල්ලා 6ක් ඉන්න පුළුවන්. ඕනේ. මෙතන 8ක් ඉන්න පුළුවන්. මේවා යක් මේ අරකට වඩා උඩ ටිකද? ඔව් මේ ටික. අතන ඉන්න පුළුවන්. ඒවා නිකන් අර බජට් ටයිප් එකට යන ඒවා අර ටයිල් අල්ලලා ඉන්න. හැබැයි ඉතින් හැම පාසුකමක්ම ඒකේ තියෙනවා. ටවල් එක තියෙනවා, සබන් හොට්ටුවට ඔක්කොම තියෙනවා. මේ ටික තියෙන්නේ මේක යුරෝපියන් යූනියන් එකෙන් තමයි මේ කාමර තුනට සල්ලි දුන්නේ. ඒ කියන්නේ ඉතින් අපි මේ දැන් බලන්න යන රූම් තියෙන්නේ ෆැමිලි රූම් විදිහට. එතකොට මේවා අර අපි ඉන්දියා රූම් වලට වඩා ස්ටෑන්ඩ් එක වැඩි. මේකේ view එකක් තියෙනවා. බැල්කනි ඒරියා එකක් තියෙන කාමරෙත් එක්කමයි. ඉතින් අපේ බැල්කනි ඒරියා එක තියෙන කාමරෙන්
ටිකක් වෙනස් විදිහට මේක කාමරෙත් එක්කම බැල්කනි ඒරියා එක තියෙනවා. ඉතින් මේ රූම් එක වගේම තව ඩබල් රූම් එකකුත් තියෙනවා. ඉතින් මේ වෙලාවේ නම් මේ රූම් ඔක්කොම ක්ලීන් කරන ගමන් ඉන්නේ. ඒ කියන්නේ ගෙස්ලා ඉඳලා ඒගොල්ලෝ ගියේ චෙක් අවුට් වෙලා ඒ වෙලේ තමයි අපි මේව වීඩියෝ කරන්නේ. එතකොට ඒගොල්ලෝ මේ වෙලාවේ රූම් ක්ලීන් කරන ගමන් තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා තමයි අපි මෙහෙම වීඩියෝ කළේ. ඉතින් අපි ඉන්දියාට වඩා ස්ටෑන්ඩ් එකකට ඉන්න රූම් එකක් ඒ වගේ රූම් එහෙමත් මේකේ තියෙනවා. Tamanට කැමති විදිහට ඉන්න පුළුවන් විදිහේ රූම් ගොඩක් මේකේ තියෙනවා. මේ හැම රූම් එකකටම ලැබෙන දේවල් සාමාන්‍යයෙන් ලැබෙන ෆැසිලිටි ඔක්කොම එකයි. රූම් එකේ ප්‍රමාණය සමහර තියෙන අයිටම්ස් තමයි අඩු, සමහර ඒවා තියෙන ඒ කියන්නේ ෆර්නිචර්ස් වල පොඩි පොඩි මේ ප්‍රයිස් එකත් එක්ක සමහර ඒවා ඇඩ් වෙන්නේ නැහැ. නමුත් අපිට දවසක් ඉන්න ඕනි කරන හැමදේම මේ හැම බජට් රූම් එකේ ඉඳන් තියෙනවා. ටවල් එක, බ්ලැන්කට් එක, ඒ හැමදේම හැම රූම් එකකම තියෙනවා. හොට් වෝටර් ෆැසිලිටි එකත් හැම රූම් එකකම වගේ තියෙනවා. ඉතින් මේකේ අර බජට් එකට ඉන්න කැමති කෙනෙක් න්යාගේ ඉඳන් තමන්ගේ මට්ටමට ඕන කෙනෙක්ගේ මට්ටමකට ගැලපෙන රූම්ස් අපිට මේ හොටෙල් එකෙන් ගන්න පුළුවන්. එන කෙනා ඉන්න ඕනි මෙතනට ගෙදර අම්මා තාත්තා ගාවට එනවා වගේ යන්න ඕනි. අම්මා තාත්තා ගාවින් යනවා වගේ දැනෙන්න ඕනි. අර ස්ටයිල් එකම හෝම් ස්ටේනේ අපේ. හෝම් ස්ටේ. අපි රෙජිස්ටර් කරලා තියෙන හෝම් ස්ටේ. ඒතකොට ගෙදර වගේ එන්න ඕනි. ගෙදර යනවා වගේ යන්න කියලා උයන්. කොහොම කරනවා. ඒ කට්ටිය දෙනවා. දැන් අපේ ලංකාවේ කට්ටියනොත් කැමති නම් අපි දෙනවා. ඒ කට්ටිය ඇවිල්ලා දැන් ලංකාවේ කට්ටියන ප්‍රශ්න නැහැ. ලංකාවේ මේ කල්චර් එක දන්නවා. ඒ කට්ටිය ඇවිල්ලා ඉවරලා අපි එනවා කාමරේට දානවා සල්ලි කණ්ඩ දෙනවා. ඒ සල්ලි අරන් ගිහලා නැහැ. ඒ කට්ටියට එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕනි. මේ ලංකාවට ආවම අපි මේ කන කෑම එකේ ඉඳන් හැම එකෙම එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕනි. ඒ කට්ටියට යනකොට මොන හරි දෙයක් අරගෙන යන්න ඕනේ. දැන් අපි නම් එහෙම තමයි ඩොලර් එක ගන්න එකට සාධාරණයක් ඒ කට්ටියට ඉෂ්ට කරලා දෙනවා. මොනවා හරි දෙයක් ඉස්සර මීමැස්සොත් හිටියා අපි ගාව මීමැස්සු ටික ගියා. නැත්තම් බී ටූරිසම් කියලා ඒ කට්ටිය එක්කන් ගිහලා මීමැස් මේ කඩලා එකේ පොඩි කෑල්ලක් කණ්ඩ දීලා ඒවා ඉඳන් කරා අපි. මේ මීමැස්සු ඒ කාලෙකට යනවනේ. ඔව් ඒගොල්ලෝ යනවා. නැත්තම් මගේ මේවා දෙකක් තිබුණා මේ මීමැස්සු. දැන් සමහරවිට මේ දැන් කැඩලා යන කාලේ සමහරට ඇවිල්ලා දැන් එක්කෙනෙක් ඉන්දියා මේ මලක. නෑ කූඩුවට එනවනේ. මේ කැඩෙන කාලෙට ඒ කට්ටිය තන් හොයාගෙන යනවා. ඉතින් කූඩු වල ඉඳලා අර පෙට්ටි වල ඉඳලාම මේ කැඩලා යන කට්ටිය පෙට්ටි වලටම එන්නේ. අපි නෑ නම් සනහරි. හරි.